එතකොට එකපාරම දැම්ම හැකිනේ. ඒක එකතු කරගමු. සුබ දවසක් යාළුවනේ. අද වලට මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ගෙදර තියෙන සිංහේ කොහොම සුද්ධ කරගන්න කියලා. ඉතින් ගොඩක් ඉන්න ගෘහණියන්ට ගෙදර තියෙන ප්‍රශ්නයක් තමයි මේ සිංහේ නිතරම බ්ලොක් වෙනවා, හිර වෙනවා, කෑලි හිර වෙනවා, ගඳ එනවා. ඒ ප්‍රශ්න වලට පුංචි උත්තරයක් තමයි අරන් ආවිලා තියෙන්නේ. මේකට අවශ්‍ය කරන්නේ ಜಾති තුනයි. උණු වතුරයක් හොඳට උණු කරලා තියාගන්න. ඒ වගේම මෙතන අරන් තියෙනවම සුදු පාට අචේතෝ විනාකිරි සුදු පාට එක අරන් තියෙනවා. ලංකාවේ ඉන්න කට්ටියට අචේතෝ මේ විනාකිරිය ගන්න පුළුවන් ලංකාවේ ඉන්න කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම බියෝකාර්බෝනාර මේක ලංකාවේ බේකින් සෝඩා ඔයාලට ඒක ගන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේක. මම මේ පැකට් එකම යූස් කරනවා. මෙතන ග්‍රෑම් 300ක් වගේ තියෙන මේක ප්‍රමාණයක් නැහැ. ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මොකද මේක ඊයේ අපේ නෝනා මාළු සුද්ධ කරලා ඊට පස්සේ වස්පස් කරලා බට ඇතුලේ හිර වෙලා තියෙන. දැන් මම මේක අලුතෙන්ම හොඳට බට ටිකත් එක්ක සුද්ධ වෙලා යන්න ක්ලීන් කරගන්න යන්නේ. බලන්න එන්න මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙතන මුලින්ම මේ කෑල්ල අයින් කරගන්න ඕන. මේ කෑල්ල මෙහෙම අයින් කරගන්න ඕන. ඊට පස්සේ මේ අපේ තියෙන බියෝකාර්බෝනාරක බේකින් සෝඩා ලංකාවේ තියෙන්නේ. මේක දෙක මාරුලා තියෙන ඉතාලියේ තියෙන එක මේකයි. ලංකාවේ තියෙන එකත් ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෑ. මම මේ පැකට් එකම දානවා මේකට එකතු කරන්න. මොකද මේ ඇතුලේ තියෙන බටවල ජරාව ඔක්කොම ටික සුද්ධ වෙලා යන්න ඕන හින්දා. මේ විදිහට දාගමු. මේ බටවලට මේ විදිහට පොඩි කොටු කෑල්ලක් අරන් මෙහෙම ටික මේක හොඳට ඇතුළට ඔබා ගන්න දාගන්න. ඉතින් මේවා ඉතින් සාමාන්‍ය දේවල් ගෙවල් වල මොකද සුද්ධ කර ගන්න ඕන මේ නැත්තම් මොකද ගොඩක් ගඳෙන් ඉඳ තියෙන මේ බට හිර වුණා පස්සේ අම්මෝ මේකේ අපෙත් මේ සෑහෙන්ට බට හිර වෙලා දෙනවා. ඉතින් මම මේවා සුද්ධ කර ගන්නවා ඒක පුළුවන් වෙලාවට උදේ වැඩත් එක්ක ඉතින් මේවා කරන්න බෑනේ. මේක සාමාන්‍ය පොඩි මුදලක් වෙන ලොකු මුදලක් වෙන්නේ නැහැ. පැකට් එකම දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ බටවල තියෙන ජරා ඔක්කොම ටික සුද්ධ වෙලා යනවා. මේක කරන තව ක්‍රම ගොඩක් තියෙනවා. දෙහි එහෙම දාලා සබන් දාලා ඒකත් ක්‍රමයක් තියෙනවා. ඕකේ. දැන් මම මේ ටික දාගත්තා මේකට. මේ ඇතුළට බහින්නත් එක තමයි දාගත්තේ මෙහෙම. ඒක ලේසියිනේ. ඊට පස්සේ මම මේ බෝතලෙන් භාගයක් විතර තමයි එකතු කරගන්නේ. ඔක්කොම දාගන්න. මේ විදිහට දාලා අපි මේ බෝතලේ විනාගිරි සුදු පාට විනාගිරි එකේ මේ විදිහට මෙහෙම එකතු කරගන්නවා. පේනවද? එක දිගටම දාන්න එකතු කරගන්න. එතකොට මේ ඇතුළට කඩාගෙන බහිනවා. බටවල තියෙන ජරාව තෙල් ගතිය ඔක්කොම සුද්ධ වෙලා යනවා මේ කරන විදිහේ. එහෙනම් සද්දේ මම දැන් එකතු කරගත්ත අර පෙට්ටි තුරුණු ටිකයි මේ බෝතලේ මූඩිය කෑල්ලක් ගලව ගත්තා. එතකොට එකපාරම දැම්ම හැකිනේ. ඔන්න ඔහම ටිකක් වගේ තුරුණ ගන්න. දැන් මේ බටේ දින ඔක්කොම ටික සුද්ධ කරලා යනවා. පේනවද මේ? ඔන්න ඔහම. දැන් විනාඩි 20ක් විතර මේක තියාගන්න. ඔහොම මුකුත් කරන්නේ නැතුව විනාඩි 20ක් විතර තියන්න. ඊට පස්සේ මම මෙතන වතුරක් ලෑස්ති කරලා දෙනවා. මේ වතුර එක සම්පූර්ණ එකපාරම මේකට හලන්න ඕනේ. කෑලිත් එක්ක ඔක්කොම සුද්ධ වෙලා යනවා ලස්සනට. ඔන්න ඔච්චරයි විස්තරේ තියෙන්නේ. අපි ඊට පස්සේ විනාඩි 20කට පස්සේ වතුර එක හලුම් මේකට. දැන් හරියටම විනාඩි 20ක් විතර කාලයක් ගියා. මම ඊට පස්සේ මේ අපේ වතුර එක හොඳට උණු වතුරක රත් වෙලා තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට ටිකින් ටික එකතු කරගමු. බලාගෙන අතෙන් පුච්ච ගන්න නැතුව එකතු කරගන්න. ඔන්න ඔහම එකතු කරගත්තා. දැන් බටේ ඔක්කොම සුද්ධ වෙලා තමයි තියෙන්නේ. පේනවද? හොඳට පිරිසුදුව හදාගන්නවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව එන වතුරත් හොඳට යනවා. ගඳත් එන්නේ මේ විදිහට මේ තියෙන ටිකත් එක්ක දාලා මෙතනට පේනදි කහට ගතියක් තියෙනවා මේ.
ඒකත් මෙහෙම මැදලා අයින් කරගන්න පුළුවන්. පේනවාද? හොඳ ටික ඔක්කොම ගියා. මේ විදියට මැද ගන්න. හොද ගන්න. ඉතින් මේක සතියට එකපාරක් වැය කරන්න. මොකද ගෙදර ඉන්න කාන්තාවන්ට ගෘහණියන්ට ලේසි. මොකද ඉතින් පුළුවන් නම් ඉතින් හස්බන්ඩ්ලා උදව් කරන්න. එතකොට එයාලට ලේසි වැඩ කරගන්න. ගොඩක් ඉතින් එයාලත් මහන්සි වෙලා වැඩ කරගන්න ගෙවල් වල. ඒ හින්දා මේ වගේ දෙයල් වලට පොඩි සපෝට් එකක් දෙන්න. ඉස්සරදී මේවා හොදන්නේ ලංකාවේ ඉඳිදී කහපාට වින් කුඩු එක දාලා ඉවරලා වතුර දාලා හොමනේ මදින්නේ කරන්නේ. මේ ඉතින් දැන් ඉතින් තාක්ෂණයේ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා ගෙවල් වල. ඒවත් එක තමයි ජී. මම පේනවා නිකන් කිරි ටොයිය වගේ ඇවිල්ලා තියෙනවා පේනවද? ඔන්න ඔය විදිහට ඔක්කොම ටික සුද්ධ කරගත්තා. එන්න මේ ටික උස්සලා බලන්න. ඔයාලා පේනවා ඇති. කොහොමද පේනවද? ඉතින් ගම. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ මම හොඳට මේක අතුල මේ බ්‍රෂ් එකෙන් මැදගත්තා. පේනවා තිබ්බට වඩා කොහොම වෙනසක් තියෙන. ඉතින් ඔය වගේ තමයි ඇතුළෙත් ඔක්කොම ටික හොඳට සුද්ධ වෙලා යනවා. සතියේ එකපාරක් වගේ මේ වගේ කරන්න. ඒතර කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලස්සනට පිරිසුදුව ගෙදර කිසිම ගඳක් එන්නේ නැහැ මේ බටවලින්. හොඳට හදා ගන්න පුළුවන්. පේනනේ මම හිතනවා වීඩියෝ එක වටිනවා කියලා. වටිනවා නම් වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයාලත් උත්සාහ කරලා හදලා මේ විදිහට ගෙදර කරලා බලන්න. ඔයාලත් කරන වෙනත් ක්‍රම තියෙනවා නම් යටින් පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි කරන්නේ මෙහෙමයි කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් අන්තිමට ආයේ පේනවනේ කිසිම තෙල් ගතියක් කිසිම දෙයක් නැහැ. ලස්සනට හොඳ පෙනුමට තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි මම ගෙදර අපේ සිංක් එක සුද්ධ කරගත්තේ. පේනවනේ ඔයාලා දකින්න ඇති කිසිම පුංචි වේදමක් කියන්නේ යුරෝ 3ක් අය පොඩි මුදලක් කියන්නේ try කරලා බලන්න. ලංකාවේ මම දන්නේ නැහැ මේල කොහොමද මිල ගණන් කියලා. ඉතින් පොඩි දෙයකින් මේ සතිය එක දවසක් කරන්නේ. ඒක ඉරිදා වගේ දවස් වලට ගෙදර කොහොමද මේ වැඩ ගොඩක් වතුර නම්මන අයරන කරනවානේ. ඉතින් ඉරිදා හවසට වගේ මේ වගේ කරලා තියන්න. මේ වතුර විනා කිරි එකයි අපේ මේකයි දාලා ඉවරලා ඔයාලට පුළුවන් මේක රෑක දාලා උදේට වගේ වතුරක් ගහලා මේ උණු වතුරක් දාලා අරින්න පුළුවන්. ඒකත් කිසි ගැටලුවක් නැහැ. පේනවනේ හොඳට ක්ලීන් එකට දින විදිය. ඉතින් මේ වගේ ලස්සන වටිනා අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙන්න. ගිහින් එන්න හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.